ඉතින් හැමෝම පිළිගන්නවා අලුත්ම අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ මේ මාසේ අපිට ෆ්‍රී ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් මුලින්ම අපි යන් ඉවෙන්ට්ස් පැත්තට. ඉතින් ඉවෙන්ට් වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඔයාලා BR හරි CS හරි මැච් වල ඩැමේජ් 32000ක් දැම්මට පස්සේ ඔයාලට මේ විදිහේ පැරෂූට් එකක් ෆ්‍රී අරගන්න පුළුවන්. ඉතින් ලස්සන පැරෂූට් එකක්. ඉතින් ඊට පස්සේ ඔයාලා BR හරි CS හරි මැච් වල ඩැමේජ් 2000ක් දැම්මට පස්සේ ඔයාලට මොනවා හරි කාඩ් වගේක් ගන්න පුළුවන්. මට මේ වෙලාවේ මේ මොනවද කියලා පෙන්නන්නේ නැහැ. මගේ නෙට්වර්ක් කනෙක්ෂන් අවුලක් වෙන්නේ නැති. ඊට පස්සේ ඔයාලා BR හරි CS හරි මැච් වල ඩැමේජ් 12000ක් දැම්මට පස්සේ ඔයාලට ගන්න පුළුවන් මේ වගේ Gold Royal කාඩ් ටික. ඊට පස්සේ මෙතන ඇක්ටිවිටීස් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් CS රෑන්ක් මැච් 35ක් ප්ලේ කරාට පස්සේ මේ වගේ පැරෂූට් ස්කින් එකක් ඔයාලට ෆ්‍රී හම්බෙනවා. ඉතින් මේ මාසේ අපිට පැරෂූට් ස්කින් දෙකක් ෆ්‍රී දෙනවා. ඉතින් මේකත් පොඩ්ඩක් ලස්සනයි. මේක නිකන් ජපානයේ තීම් එකකට වගේ හදලා තියෙන්නේ. ඊට පස්සේ තව හම්බෙන රිවර්ඩ්ස් ඔයාලට මෙතනින් මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මොනවා හරි කාඩ් වගේක් හම්බෙනවා. මොනවද කියලා දන්නේ නැහැ. මෙතනින් ලෝඩ් අවුට් ඔයාලට හම්බෙනවා. ඒව නම් එච්චර වැදගත් නැහැ. ඉතින් මේ my zone කියලා තියෙන එකේ දෙවණියට තියෙන්නේ මොකක්ද කියලා බැලුවොත් මෙතන my zone free rewards කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන rewards වගේක් ඔයාලට පෙන්නලා තියෙනවා. මේවා අපිට තාම නම් ගන්න විදිහක් නැහැ. ඉස්සරහට අපිට මොකක් හරි event එකක් එයි මේවා ගන්න. මෙතන කටානා ස්කින් එකක් හරි පිහියට ස්කින් එකක් හරි තියෙනවා. මේ බණ්ඩල් එක නම් මේ වෙනකොටත් ඉවෙන්ට් එකකට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට. ඉතින් මෙතන තියෙන මේ බයික් ස්කින් එකයි මේ අයිටම් දෙකයි අපිට ඉස්සරහට එන ඉවෙන්ට් එකකට එයි. මේවා ෆ්‍රී දෙනවා කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන ලොබියට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්‍රී රිවර්ඩ්ස් කියලා තියෙනවා. මේකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ ඉවෙන්ට් එකක් අපිට ගිය මාසෙත් ආවා. ටෝකන් එකතු කරලා මේක 400ක් සම්පූර්ණ කරපුවාම ඔයාලට මේ බණ්ඩල් එක අරගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි අපිට දැනට ෆ්‍රී ගන්න පුළුවන් දේවල් විදිහට තියෙන්නේ. ඉතින් තව මොනවා හරි ඉස්සරහට ආවොත් මං අරන් එන්න. ඉතින් මට මගේ ඇරිච්ච දේවල් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.